කෝවිලට ආවයින් පස්සේ කෝවිල මම මෝදර කාලිකෝවිල් යනවා. කාලිකෝවිල් යනකොට ඇස්වහ කටවහ පුච්චන්න කියලා දෙහිවැලක් හදාගෙන තමයි යන්නේ. ඉතින් මට දෙහිවැල් කිහිපයක් ඕන වෙනවා. දෙහිවැල ඔක්කොම මං ගෙදර තමයි හදන් යන්නේ. ඉතින් ගොඩක් හදනකොට මට කඩේකින් ගන්නවට වඩා ගෙදරින් හදන් යන එක ලාභ නිසා මේ විදියට කඩේකින් ගන්න දෙහි ටික කම්බි රෝලක් ගෙනල්ලා කපාගෙන හරියට අමුණගෙන හදා ගන්න ඕනේ. ඉතින් මම කෝවිල ගාවට ගියාම මේ වගේ රතු පාට මල් මාලයක් අරගත්තා. ඒ මල් මාලෙයි අර මම ගෙදරදී හදාගත්ත දෙහිවැල් ටිකයි අරගෙන කෝවිලට ගියා. කෝවිලට ගියන් පස්සේ ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඇතුළට ගියන් පස්සේ ඒ රතු පාට මල් මාලය අරගෙන ඇතුළේ තියෙන සුදු පාට මල් මාලයක් අපිට දෙනවා ගෙදර ගෙනියන්න කියලා. එතකොට අර ගෙනිච්ච දෙහිවැල් ටිකත් පේ කළා තමයි අපිට දුන්නේ. අපි ඊට පස්සේ කෝවිලට ගිහිල්ලා කාලිමෑණියන්ට වැඳලා බීච් එක ගාවට ගියා ඒ කිට්ටුව. මේ ඈතින් ඕගොල්ලන්ට පේන්නේ කොළඹ වරාය. හවස් වරුවේ මෙතන බීච් එක ගාව මාර හුලඟක් එන්නේ. ඒ හුලඟත් එක්ක වැහි කළුවකුත් තිබුණා. අමුතු ෆීලින් එකක් තමයි දැනුනේ. ඉතින් අපි එතන ටික වෙලාවක් ඉඳලා වහින්න කලින් පරිස්සමට ගෙදර ගියා. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.